ජීවිතය කියන්නේ සටනක්. ඒ සටනෙදි ඔබව පාවිච්චි කරලා ඉහළට යන්න බලාගෙන ඉන්න පිරිසක් හැමදාමත් ඔයාගේ වටේ ඉන්නවා. මතක තියාගන්න. ඔයා කියන්නේ උපකරණයක්වත් භාණ්ඩයක්වත් නෙවෙයි. ඔයා වටිනා මනුස්සයෙක්. අනුන්ගේ ඕනෑපාකම් ඉටු කරන්න ගිහිල්ලා ඔයාගේ හීන පස්සට දාන්න එපා. අනිත් අයව සතුටු කරනවට වඩා ඔයාගේ මානසික නිදහස තමා වැදගත්ම. නැහැ කියන එක ආත්මාර්ථකාමීත්වයක් නෙවෙයි. ඒක ඔබේ සීමාවන් ආරක්ෂා කරගෙන. ඔබේ කාලය අනුන් වෙනුවෙන් නිකරුණේ වැය කරනවා කියන්නේ ඔබේ අනාගතය ඔබ විසින්ම ඔවුන්ට පූජා කරනවා කියන එක. මිනිස්සු ඔබට සලකන්නේ ඔබ ඔබටම සලකගන්නා ආකාරය අනුව. ඔබ ඔබව අගය නොකරන තාක්කල් ලෝකෙ ඔබව පාවිච්චි කරනවා. අවශ්‍යතාවයක් ඇති වූ විට පමණක් ඔබව මතක් වෙන මිනිසුන් සැබෑවටම ඔබේ මිතුරන් නොවේ. ඔවුන් ඔබේ ශක්තිය උරාබොන පරිපෝෂිතයන් පමණයි. එවැනි අයගෙන් ඈත්වීම පවක් නොවේ. එය ඔබේ දියුණුවට යන පාරේ ඇති බාධක ඉවත් කිරීමක්. අනුන් පවසන පලියද අනුන්ගේ සැලසුම් වලට ඔබේ ජීවිතය හැඩගස්වන්න එපා. ඔබේ දක්ෂතාවය ඔබේ හැකියාව සහ ඔබේ මහන්සිය අයිති ඔබට. ඒ නිසා තවත් කෙනෙකුගේ ලාභය වෙනුවෙන් පාවිච්චි වීමට ඔබ ඔබටම ඉඩ දෙන්න එපා. මතක තියාගන්න. ඔබව පාවිච්චි කිරීමට ඉඩ දෙන්නේ ඔබමයි. ඔබ නැගී සිටින දවසට ලෝකය ඔබට ගරු කරන්න පටන් ගනීවි. ඉතින් තවත් පසුතැවෙන්නේ නැතුව ඔයාගේ ජීවිතයේ පාලනය ඔයා අතට ගන්න. Good luck.